ඒ සර මොකද්ද දැන් ඔබ කරන්න හදන්නේ කියලා කරන්නද? කරලක බෙනන්න කරන දේ. මූන්ට මේකේ දේශපාලනය කරන්න බෑ බං ආම්දුරංග මේ ගමෙන් පන්නලා. යකෝ මේ හාල් පාරු දේශපාලු කෑලි වගේ දෙයක් අපේ ආම්දුරෝ. ආම්දුරෝ කියන අපේ රජුරෝ. කරලක යන්න. ඒ සර ඒ සම්බන්ධිතුමා මේ රා ප්‍රශ්න ගත්තාම නීතිමය වශයෙන් බාධක තියෙනවා තමයි. නමුත් මේ ගම්බුන්ගේ පැත්තෙන් ගත්තාම පස්සේ මේ තාත්තන් මේක යොක්කොම නවත්තලා දාන්න. වා බයින්න බල්ලයන්. බයින් බලන්න බයින්. මේ කවුද මේ? බයින් කිව්වම බයින් ටක් ගාලා. මේ පන්සලේ දේශපාලන රැස්වීම කරන්න බෑනේ. මන්ත්‍රීතුමා මෙයා වරම් බයින් කරනවා කියලා දෙන්නේ. හරි පොඩ්ඩක් සරා පොඩ්ඩක් ඉන්න මේ නායකතුමා පොඩ්ඩක් ඉන්න මම මේ ප්‍රශ්න ටක් ගාලා ඉස්සරලා අනේ සරා මේ ආන්නකෝ මම කියන එක පොඩ්ඩක් අහනවා පොඩ්ඩක් මේ අමිතුමා මේ ගමේ පන්සලේ දේශපාලන රැස්වීම කරන්න තියාගන්න එපා. හරිද? මේ ගමේ පන්සලේ ඉන්න ඔබේ හාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරුවෝ. උඹලා කොහොම එකතුලා මේ දේශපාලන මගුලක් කරන්න මේකෙන් බුදුහාමුදුරුවෝ බැන්නුවා. එපා රතන ഘോഷාව තවත් වැඩි වුණා. මොකද දන්නේ? පොඩ්ඩක් ඉතින් බලන්න දාලා හැම ඇයි අර දහම් පාසල් ළමයි ඩෙස්ක් ටිකක් කරනවත් දන්නේ නැහැ ඔය මිනිස්සු. සරා කරුණාකර ඊට බලයන් මේ වැඩේට පන්සල දුන්නේ අපි. මේ මොන පංගර නැට්ටේ තියකෝ දෝ මොකද පන්සලේ තීරණ ගන්න? දෝ මොකද මේක මගනායකද උඹ? මේ මල්ලි මේ ඒම පොඩ්ඩක් ඉන්නකෝ මේ වැඩේ කරගන්න එක. මේ කවුදානේ මෙයා? ඇදලා දානවා කෙලියට. මේක මේ අපි මේ මෙල්ලට ඇදලා දාන්න බෑ හරිද? යකෝ අපි මේ ගමේ මිනිස්සු. උතර මතක තියාගන්න මේ දැම්මම මේ දේශපාලන මගුල් ඔක්කොම නවත්තලා අපි ඔක්කොම මෙතනින් යන්නත් ඕනේ. ලොකු හඳුනගම මේකට ගේන්නත් ඕනේ. සරා මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දැනට මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්නකෝ. ඊට පස්සේ අපි බලමු. නෑ. එහෙම පස්සවල් නෑ. පස්සට වලිගේ. හරිද? මේ දැම්මම අපි මේ දේශපාලන උදප්පු ටික ඔක්කොම අරගෙන මෙතනින් ගත්තලා යන්න ඕනේ. ලොකු හඳුනගම මේකට ගේන්නත් ඕනේ. හරි මිත්‍රෝන්නේ ඔබ තමුන්ලාසලා ගණන් ගන්න එපා. අපි වැඩේ කරගෙන යන්. බල්ල බිරුවට කඳු පාත් වෙන්නේ නැහනේ කියන්නේ දන්නවනේ. ඒකින්ද ඒව අපිට දැනෙන්නේ නැහැ මිත්‍රවරුනි. නෑනේ. මිත්‍රවරු සීන් එකක් නෑනේ මේකේ. මේකේ මිත්‍රවරු කවුරුත් නැහැ වාගේ. මචන් නෑ පිට නෑ මේකේ. කරුණාකරලා මෙතනින් තොලොන් ජීලා ඵලයක් දැම්මම නැත්තම් තව ටිකකින් කටින් නෙමෙයි කියන්නේ මේ පැත්තෙන් එවන්නේ ගල්. මේ කවුද හලෝ මෙයා පිස්සෙද්ද ඩෝප්කාරෙද්ද? දානවා එළියට ඇදලා බලාගෙන ඉන්නේ. හරි ඔබ තමුන්ලාසලා දැනගන්න අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න උත්තරීතර ලෙස කටයුතු කරන මිනිස්සු. අපි ඒ වෙනුවෙන් අරගල කරනවා, උද්ඝෝෂණ කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය උත්තරීතර ලෙස සුරකින්නවා. හරි අපි අර ඉස්සල්ලා කතා කරේ මතර තිතේ ප්‍රශ්නේ ගමු. අපි ඒක ගැන කතා කරගෙන යන් ඉස්සරහට. අපි තර්ජන වලට බයත් නැහැ. ගර්ජන වලට බයත් නැහැ. අපි කවුරු හරි හිතනවා නම් මේ තර්ජන ගර්ජන වලට බයයි අපි නිවටේ ඔය විදිහට පැනලා යනවා කියලා. ඒක තමයි වැරදිච්ච තැන. අපි අපේ පුද්ගලික ධනය වියදම් කරලා දේශපාලනයට ඇවිල්ලා මේ ජනතා සේවය කරන්නේ. ජනතාව අපිව ප්‍රතික්ෂේප කරනවා නම් අපි මේ තනතුරු වල එක මොහොතක්වත් ඉන්න කැමති නෑ මිත්‍රවරුනි. අපිට මේ තනතුරු වලින් යන එක මා කජ්ජක් නෙවෙයි. සරා උඹ ලොකු වැරද්දක් කරගත්තේ දිස්ත්‍රික් නායකවරු හූ කියලා උඹට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි? මෙයා මොකද්ද මට කරන්නේ ඊට පස්සේ? සරා නවත්තනවා. කිව්වහම නවත්තනවා. මේ වැඩෙන් මේ ගමට ලැබෙන්න තියෙන දෙයක් නැතුව යනවා. නෑ ගමට මොකෝවත් ලැබෙන්නේ නෑ. මොකෝවත් මුංගෙන් ඕනෙත් නෑ. ලොකු හාමුදුරුවෝ මේකට ගේමු. ලොකු හාමුදුරුවෝ මේ ගමට ඕන ඔක්කොම කරලා දෙයි. හරි? පැහැදිලිනේ? සරා ප්‍රශ්න ඇති කරගන්න එපා සරා. දැන් යන්නකෝ. බල්ලා මේ වැදගත් වැඩක් මැද්දට පිස්සෙක් වගේ පැනලා අයිසේ කවුද මේ? කවුද? මමද? ඔව් ඇයි? මම මේ ගමේ ඉපදිච්ච මේ ගමේ හුලඟෙන් හුස්ම ගත්ත එකෙක්. නැතෝ මේ අහිංසක මිනිසුන්ගේ හීන හුරන් කාලා කඳ බඩ මහත් කරගත්ත පිටගංකාර ඌරෙක් නෙමෙයි. මොකටද යකෝ ඌරා කිව්වේ? ඌරා කිව්වේ තොට. ඔබ මොනවද බලන් ඉන්නේ? ගහපම් මුට. එකෙක් කිට්ටු කරන්න එපා. අද මගේ කොල්ලෝ සෙට් එකයි ආයේ මෙතන මරාගෙන මරනවා කියලා හිතාගෙන. අපි ඔක්කොම කෑලි වලට කපලා වල්නවා දරගනි පර 70. මේ ගමේ උන් ටිකත් ඔක්කොම ඉන්නේ මගේ පැත්තේ වත තියාගනින්. සරා තමුසේ යනවද නැද්ද? තමුසේගේ වැඩ හින්දා මේ ගමේ උන් රැපෙන දේවල් තමයි නැතු යන්නේ. මේ අපේ අවතුමා මුන්ට තේරෙන්නේ නැහැ මේවා මුන්ට තියෙන අර එක. ඔය කඩාවප පරේ ආ. ඒ මෑ තමුසේ යනවද නැද්ද? හරි සර් හරි. සර් යන්න. ඕම යන්න.
මේ ගමේ ඕන තරක තොල තොංචි වෙන්න හැබැයි ආයේ මේ පන්සලේ පස් පා ගන්න හිතන්න එපා. හොඳට මතක තියාගන්න යව්. අපි පන්න ගත්ත මේ පන්සලේ හිටපු අපේ දෙවියා. දෙවියයි උඹ ගැනයි මම දෙන්න ගැනම බලා ගන්න. පොඩි එකා. මොකද උඹ? ඔය යන්න. අර කුකුලා ගෙදර කුකුල් මස් එක්ක කෑම වෙලා තියෙනවා. දැන් තෝ කුකුල් මස් එක්ක මට කුකුල් කූඩුවක දාලා කෑම දෙන්න හදන්නේ. මම තෝ ගැන බලා ගන්නවා. ග්‍රවුත් අප් පොලේ දාගනි. හරි මානේ. අනේ ඇමෙතුමා. අනේ නාගතුමා. අයියෝ.